ප්‍රනාන්දුගේ කොළමනක් කින්නම කක්කවරයි කියනවා අයියේ මොකද කරන්නේ අපිට කටේවා ඉන්න බෑ චැලන්ජ් එක බාරගත්තා ෆ්‍රගැන්ඩෝ අපි ආ ඔක රෙකෝඩ් කරන එක දැන්වත් නවත්තන්නනේ පුතා අලුතෙන් කරන කන්ටෙන්ට් එකක් නෑනේ පුතා කන්ටේනර් නෙමෙයි කන්ටෙන්ට් එකක් නෑනේ පුතා කන්ටෙන්ට් එකක් නෑ අපිට කන්ටෙන්ට් එකක් මොකද කරන්නේ මේ සතේ එකක් දාන්න වීඩියෝ එකක් නෑ ඔළුවට එන්න මොකද ප්‍රනාන්දුගේ වීඩියෝස් ප්‍රනාන්දු ඔය ෆ්‍රගැන්ඩෝගෙන් සිංහල දෙරුම ප්‍රනාන්දුනේ ප්‍රනාන්දුගේ හොල්මන් වීඩියෝස් ආවා අයිඩියා එක Hi guys අයිබෝන් අලුත් වීඩියෝ එකක් කරන්න මේ හිටියේ කරන්න මේ හිටියේ කියන්නේ අපිට කරන්න වීඩියෝ තිබ්බේ නැහැ ඒත් මට දැන් මේක බල ඉද්දි ඔළුවට ආවා වීඩියෝ එක අපි තෝරාගත් YouTubers ලා කීප දෙනෙක්ගෙන් කෝල් කරලා චැලෙන්ජ් අපි අරගෙන චැලෙන්ජ් කරනවා. එයාලා දෙන මොකක්ද චැලෙන්ජ් එක? අපි කරනවා. අපි ඒක බාරගන්නවා. එතකොට කන්ටෙන්ට් එක අපේ නෙමෙයි. කන්ටෙන්ට් එක එයාලගේ. කවදියම කාඩ් ගන්න විසම ෆකන්ට් රෝල් එක දුන්න. ගමු. අඩි නම්බර එළිය. 8,000ක් ඉන්නෝ. සබ්ලා. කොල්ලා 100k ගායි වගේ හරි කොල්ලද ෆෝන් එක ප්‍රනාන්දු hello Fernando Fernando hello අයියේ මේ Fernando නේද මේ Fernando නේද අයියේ මේ හොල්මනක් ඉන්නවා ඔයාලා ඔයාගේ හොල්මන් වීඩියෝස් බලවල හිටියා අපි මේ හොල්මනක් ඉන්නවා මේ කක්කවරයි කියනවා අයියේ මොකද කරන්නේ උට ලැට් එකටම බයයි කියනවානේ අපි ඔයාලගේ ෆෑන්ස්ලා අයියේ අයියා අපිට ඔම කතා කරන්නේ ප්‍රගැන්ඩෝ හලෝ ඔව් සජන මේ අපි පොඩි YouTube channel එකක් කරනවා හරිද පොඩි සපෝට් එක කතා කරේ මේක කතා කරන්න පුළුවන්ද මේක රෙකෝඩ් වෙනවා නෑ මේ රෙකෝඩින් එකේ ඉන්නේ මේ පොඩි දවක් ඕනේ මේ අපිට දැන් අපි YouTube channel එකක් කරනවා හරිද අපි ඒකේ අලුත් වීඩියෝ සීරීස් එකක් දාන්න දන්නේ එළියට ඒක අපි කරන්නේ අපි YouTubers ලාගෙන් අපි ideas ගන්නවා ඒ කියන්නේ කමෙන්ට් ගන්නවා challenge ගන්නවා මේ අපි කියන්නේ ඔයාලා දෙන challenge අපි කරනවා ඔයාලා මොකක්ද කියන්නේ අපි ඒක කරනවා ඔව් මම දැක්කා මේ අපි වීඩියෝස් බලපන් හිටියා වගේ අපි දැක්කා පොඩියටව challenge කොටස් දෙනවා මේ අපිට ඒක දැකලා තමයි අයිඩියා එක ආවේ පොඩියා ගන්න නෑ මම පොඩියට සල්ලි දෙන්නේ ඉන්නේ අය බල්ලා මේ අපිට කියන්නකෝ අයිඩියා එක ඔයාලා challenge එකක්ද ඔව්නේ මට සෙක මෙහෙමයි මේ මචං මෙහෙමයි දැන් ඔය මේ කනත් එක ඉන්න කෙනාට කියන්න පුළුවන් ඒ වගේම අවුල්ද ඔයගොල්ලන්ට කනත්තද නෑනේ මොකද මොඩල් කරන්නේ කරන්නේ ඔව් කරන්න ඕනේ ඉතින් ඔතෝ මේ කැපුවත් මම කමෙන්ට් කරනවා කැපුවා කියලා කැපුවා
කපල්ල කපල්ල මෙම එන කනත්තනේ මට කනත්තක ඉන්න එක තේරුවන්න මචා හරි. මේ මං කරන්න ප්‍රජෙක්ට එකක් තියෙනවා හරි තාම කෙලීර දානෑ හරි හරිද හරි පොඩක් දුර ඉන්න ප්ලේස් එක මං ඔයාලට සීක්‍රට් කියනවා මේක රෙකෝඩ් කරනවානේ ඔව් 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 ඒක නිසා මං ඔයාලට මැසේජ් එකක් දාන්නම් තැන මොකක්ද කියලා ඒ තැනට ගිහිල්ලා හරි. පොඩක් උදේන් අර ඒ ගිහිල්ලා මචං තැනට ගිහිල්ලා එක රැයක් ඉන්න හරිද හැබැයි ඔයා විතරයි මේ පැත්ත බලාගෙන ඉන්නේ ඔබේ අම්මෝ මගේ නෑනේ මචං මේ මගේ නෑනේ මේ කනත්තවල දෙන පොස්ට් නෑ ඒවා නෑ අපි එහෙම දැන් බලාපොරොත්තුනේ කරත් එක නෑ ඇත්තට කනත්තර කියලා දෙන්න පුළුවන් මචං ඒක මම මේ පොඩි උස්සන් යන්න ඉන්නේ ඔව් ඌ ආතර එකන් ගිහලා උඹ මේක දානවා එක රැක් ඉන්න ඕනේ නයිට් එකක් ගන්න ඕනේ ඒක රැක් නෑ නයිට් ඉන්නම ඕනේ මොකද කියන්නේ කාත් එකද යන්නේ මම මෙම අපි YouTube එකේ channel එක කරන්න වයිෆුත් එක්ක කරන්නේ මම යාව තමයි එයාවත් එක්ක තමයි යන්නේ ඉතින් හරි එළගිරි එනම් පරිස්සමෙන් යන්න ඕනේ ඒකත් ගිහිල්ලා ඔය යන්න බා වයිද අප්පා හරි එළගිරි මොක්කෙම්ම එකෙම්ම කරනවා ඔයා යන්න ඔයා යන දවසට මම සපෝට් එකක් දෙන්න මචං මගේ කට්ටිය නෑ හරි මම ඉස්සර වීඩියෝ එකක් ඉතින් ආශ්‍රිතව හොඳ ඇතුළට එන්නේ අපි හරි ආශ්‍රිතව රැඳෙන්න එළගිරි සුපිරි අපි ඔම්බේ දෙන්නේ බා මේ අල්ලපු ඇටි ඉන්නවා කියලා අපි නෑ අපි පාරාල් ගම ඒක ටවුන් එකේ ඉන්නේ හා ඔබ ඉන්නේ කැලේ එළගිරි හරිනේ එන thank you ඒවා මේ මට විස්තර ටික දාන්නකෝ නැරෙන්න එපා ඒ බය කරන්න එපා ඒ තව ගොඩක් දේවල් කරන්න තියෙනවා මේ කරලා හිටුකෝ අනිත් ඒවා කරන්න හරි මචං ප්‍රගෑන් thank you so much ඔයාගේ 100k සක්සස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම ඔයා ගොඩ ගියා කියන්නේ අපි ගොඩ ගියාවේ තමයි ඉතින් දන්නා නේද ආදරේ එහෙනම් thank you වේවා ජය වේවා ආදරේ ප්‍රනාන්දු ආදරේ මේ ඒකට අපිට ප්‍රශ්නයක් තියෙනවා අර කක්ක බැරදිච්ච කාට මම මොකද්ද කියන්නේ මේ ඵලයන් හරි good night ජයවා සියලු යක්ෂයන්ගේ ආරක්ෂාවයි දෙවි පිහිටයි හරි එහෙනම් ඉතින් හොල්මනක් හුරතල් කරගෙන ඉන්නවනේ ජය බයි බයි චැලෙන්ජ් එක බාර ගන්න මොන මගුලක්ද බන් දුන්නේ මේ කැලේකින් දන්නේ කෙලේ මෙයත් එක්ක කැලේක රැකින්න අනේ අම්මේ උඹටත් අනේ අම්මේ උඹත් දුන්න චැලෙන්ජ් එකක් කරමු තව ටිකකින් ඉස්සර දාන්නම් කිව්වා එහෙනම් අපි ඉස්සරහදී හම්බෙමු ජය වේවා එහෙනම් මගේ රත්තරන් යාළුවනේ දැන් දන්නවා ඔයාලා අපි දැන් මොකද්ද කරන්න යන්නේ කියලා අද බ්ලොග් එක මොකද්ද කියලා ඔයාලා කලින් දැක්කා හරි දැන් මෙතනින් ඉඳන් අපේ මේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් අපි බ්ලර් කරනවා ඒකට හේතුව ඉස්සරහට කියන්නම් ඇයි කියලා සහ අපි මේ යන්න තැන ගැන රහස්‍යභාවය තියන්න කියලා ඒක ෆුල් සීක්‍රට් කියලා අපිට කිව්වා මේ ප්‍රොගැන්ඩෝ ඒක නිසා මේක දැනගන්න තියන්න එපා කිව්වා ලොකේෂන් එක බ්ලර් කරලා ලොකුම හේතුව මේ වීඩියෝ එක බලලා තව කවුරු කෙනෙක් ඒ ලොකේෂන් එකට යන්න ඉන්නවා නම් ඒ කෙනාගේ ආරක්ෂාව ගැන හිතලා තමයි අපි මේ වීඩියෝ එක බ්ලර් කරේ ගමනේ පටන් ගැම්ම සහ ගමට යනකන් තියෙන වීඩියෝස් ටික අපි ඔක්කොම බ්ලර් කරලා තියෙන්නේ සමහරක් වීඩියෝස් අපි දැම්මේ නැහැ
මොකද ඉන් ඩීටේල්ස් මේකට දාලා නැහැ හේතුව අපි ඇත්තටම කැමති නැහැ ඒ තැනකට තව මිනිස්සෙක් යනවට. එනම් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් අපේ ගමන පටන් ගත්තා. අපි දැන් කැලේ ඇතුලේ ඉන්නේ. අපේ මුල් වීඩියෝස් අපි මුකුත් දැම්මේ නැහැ. මම කලින් කිව්වා වගේ ආරක්ෂක හේතුන් මත මම අයමත් කියනවා ආරක්ෂක හේතුන් මත ඔන්න දැන් අපි කැලේ ඇතුලේ ඉන්නේ. අපි දැන් ටිකෙන් ටික කැලේ ඇතුළට ගමන් කරනවා. රෙස්ටෝරන්ට් එකට ගිහලා කෑම ව්ලොග් එකක් කරගෙන ඉන්න නැතුව channel episode එකක් කරන්න ගියා. හරි දැන් ඔයාලා දන්නවා අපි මේ යන්නේ කොහෙද කියලා. අපි YouTubers ලගෙන් challenge video සිල්වා අපි කතා කරලා අපේම වෙලාවට අපේම තියෙන වාසනාවට අපි ඉස්සරහම කෝල් කරේ මිස්ටර් ෆ්‍රගැන්ඩෝට අපි කෝල් එකක් දුන්නා. ෆ්‍රගැන්ඩෝ කෝල් එක දීලා අපි අහුවා අපිට දෙන challenge එක මොකක්ද කියලා. එයා අපිට දුන්න කැලයක් ඉන්න කිව්වා දවසක් ෆුල් නයිට් එක කැලේ ඉන්න කිව්වා. අපි දැන් මේ කැලේ යන ගමන් ඔයාලා මොකද කියන්නේ? හරිම ෂෝක් කැලේ. ඕන් කැරවල අඩු කුරුළු විතර තියෙන කූඩු තියෙන්න එපයි නේද? වතුර පාරක් තියෙනවා. වචනේ පරිසමත හරි තැන තියෙනවා. මෙතෙන්ට තමයි අපි ඇහුවම අපිට නයිට් එක ගන්න දෙයක් කොහෙද තියෙන කියලා ඇහුවම අපිට මේ ටැන එක තමයි කිව්වේ. හයි අපිට මේ තැන තමයි කිව්වේ මේ ගල උඩ එන්න පුළුවන් කියලා කිව්වේ. තව පාරවල් තියෙනවා යන්න. මෙතන නගින්න අමාරුයි වගේ නේ. යන්න පාරක් පේන්නේ වැහැලා හින්දලි. හයි අපේ සපත්තු දාන් ආවේ අන්තිම සපත්තු බෑග් එකේ. ඒක උකට බෑකප් එකට සෙරප්පු දෙයක් අරන් ආවා. මොකද අපි දන්න සමහරක් කැලෑවල සපත්තු දාන් යන්න බෑ. මේ මොකද වතුර වල තියෙන නිසා වතුර වල මෙන්න මේ උඩ තියෙන ගලට තමයි යන්න ඕනේ. මේ පොඩි දෙයක් වුණා. අපි එනකොට කැලේට ඇතුල් වෙනකොට අපිට වයසක අංකල් කෙනෙක් හම්බුන පුස් බයිසිකල් එකක්. ඒ අංකල් කිව්වා ඇයි කියලා ඔය කැලේට යන්නේ. අපි කිව්වා නෑ පොඩි වීඩියෝ එකක් කරන්න යන්නේ එහෙම කියලා. මීට කලින් ගිහලා තියෙනවද කියලා ඇහුවා. අපි කිව්වා නෑ අපි ෆස්ට් ටයිම් යන්නේ. අපිට අපේ යාළුවොත් තමයි මේ කැලේ ගැන කිව්වේ කියලා. ඊට පස්සේ අපේ මූණ වල දිහා මෙයාගේ මූණ දිහා ගොඩක් කියලා බලන් හිටියා. මෙයාගේ මූණ දිහා ගොඩක් බලන් හිටියා. ගොඩක් බලන් ඉඳලා හැව්වා මේ පළාතේ එක්කෙනෙක් කියලා. අපි කිව්වා නෑ අපි මෙහෙ නෙමෙයි අපි ගොඩක් දුර අපි කොළඹ ඉන්නේ කියලා. ඊට පස්සේ හැව්වා ඇයි හිතුනේ කියලා හැව්වා මේට හෙන්න කියලා. හැබැයි අංක කතා කරේ මෙන්න මෙයා දිහා බලාගෙන. හරි ඒක පොඩ්ඩක් අවුල් වගේ නිකන් මම බැලුවා දන්නේ නෑනේ එක වයසක මිනිස්සුත් ඉන්නවනේ එක මානසික තියෙන මිනිස්සු. ඊට මම පොඩ්ඩක් පොඩ්ඩක් වැඩි හිටියෙට කතා කරන ලෙවල් එකට වඩා පොඩ්ඩක් උඩින් මම කතා කරා. පොඩ්ඩක් හයි මේ පීච් කතා කරා. මම මොකක්ද ප්‍රශ්නයක් දීලා ඇහුවා යන්නේ එක. ඊට පස්සේ කිව්වා නෑ කිසි ප්‍රශ්නයක් නෑ. උංගොල්ලෝ හසන උංගොල්ලෝ යන්න. ගියාට කමන්නේ නෑ. සද්ද කරන්න එපා කියලා කිව්වා. අපි ඔය ඇයි කියලා කොටු වලස් ඉන්නවද කියලා. හරි ඒකත් අපි පොඩ්ඩක් විහිළුවට ගත්තා. මේ කොටු වලස් ඉන්නවද කියලා. නෑ කොටු වලස් නෑ. මහත්තයෝ යන්න ඔයාලා වැඩේ කරගෙන එන්න. සද්දපද්ද කරන්නේ නැතුව ඉන්න. එහෙම වැඩි ඇවිදින්න එපා. අපේ කට්ටිය පේන මානෙ ඉඳගෙන ඇවිදින්න. සද්දපද්ද කරන්න එපා කියලා. අපිට ඉතින් අපි දැන්
දැන් පැය එකමාරක් වගේ අපි ඇවිද්ද අපිට කුරුල්ලෝ කූඩු විතරේ හම්බුනේ වෙන මොකුත් හම්බුන්නේ නැහැ. අපිට මේ ගල හම්බුණා. අපිට ගල මෙතනින් නගින්න බෑ. මේ ගලට මෙතනින් නගින්න බෑ. මේ වටේ පාරක් තියෙන යන්න. කැලේ පාර. කැලේ. ඒ පාරෙන් තමයි යන්න ඕනේ. මෙතන ඉන්නේ. මෙන්න මේ හරිය විතර පොඩ්ඩක් ඕපන් ඒරියා එකට තිබ්බේ නේද? බලමු නංගින්න පුළුවන් කියලා මම try එකක් දෙන්න. අතන වගේම නේද? බෑග් ටික දෙන්නකො. ඕක ගලවන්න. පරිස්සමට යන්න. එමෙ ඉස්සෙල්ලා මම යන්න ඉන්න එපා. නෑ එපා මම යන්න ඉන්න. කියන දේ අහන්න. මේ ගන්න. අනේ බලාගෙන ඉතින් ගලෙන් යන්න බෑ ඉස්සර. වැල්ලස්සේ යන්න වෙන්නේ. ඔය කකුල හරි ගයිස් මගේ යාළුවෝ මම පර්සනල් දන්න යාළුවෝ දන්නවා මගේ කකුලේ ඔපරේෂන් එකක් කරලා තියෙන්නේ මගේ කකුල හරියට නවන්න කරන්න බෑ අංශක 90ක් තාම හරියට නවන්න බෑ මොකද ඒක පොඩි ඔපරේට් කරලා තියෙන නිසා ඒක තුනත් පොඩි ප්‍රශ්නයක් තිබුණා නේද අමාරුයි මෙන්න මෙහෙ ඉන්න හර හිතේ ගැට් එකට තමයි මේක නැග්ගේ ඔයාලට පේනවා මම නගිනකොට පොඩ්ඩ අමාරු නගින්න කියන්නේ කකුල හරියට හරි විදියට නම්‍යශීලීව මේ තියන්න බෑ පිටිපස්ස දකුණු පැත්තෙන් තියෙන කකුල බලන්න ඒකට මම වැඩි නවන්න කරන්න නැතු තමයි මේ කකුල මේ තියන්නේ මේ ඉන්න බලමු වෙන විදියට අමාරු වුණා පොඩ්ඩක් ඒ පාන්න ඔය තව අනිත් එක ගයිස් මගේ බෑග් එකේ ඔයාලා බැලුමට පේනවාද මොකුත් නෑ වගේ ඔය ගල් වගේ බෑග් එකේ පේන්නේ ඇත්තටම මේ බෑග් එක මේක මගේ ලැබ් බෑග් එක මේක වොටර් ප්‍රූෆ් බෑග් එක මේක ලැප් එක අරන් ආවේ නෑ කැලේ ඒ වුණාට මගේ කැමරා බඩු ඊට ෆෝන් කේබල් ඒ වගේ වතුරට තෙමෙන්නේ නැති බඩු ටික දාගෙන ආවේ මේ බෑග් එකේ අපි ඉතුරු බෑග් ටික මේ උඩට ගත්තේ ලනු දාලා බොඩි ලනුවක් ගෙනාවා මේ මොකද ෂොක්ද එතකොට කැලේකට දිනා කිව්වේ ඒක සම ලනුවක් අරන් ආවා මේ අපි ලනු දාලා තමයි ඉතුරු බෑග් ටික උඩට ගත්තේ ස්ටොප් ගල උඩ ගිහලා සන්නේ මෙන්න හරි නැග්ගා හරි නැග්ගා මබා මෙතනින් තව කැලියට යන්න තියෙනවානේ මට පේන අංකල් කියන්නේ නැත්නම් මෙතන පැණි තලාවක් නිසා සේෆ් නිසා වතුර පාරක් තියෙනවා අපි ටෙන්ට් එක ගන්න පුළුවන් මෙතනින් වතුර පාරකුත් තියෙනවා මොකක්ද මේ කැලේ කැලේ කො ඒ කවුරුන් මිරිකලා වගේ ඔව් මේ පිසුදාලේ රතු වෙලා මේ සනෝ හරි කොහොම හරි ගල පොඩි වුණාට අමාරු නැග්ගත්තා අමාරු නැග්ගාකද ඊනේ කියලා කැප් එක තෝල් ගිහලා පිට පස්සේ කැලේ වර්තා පොඩි දෙයක් පෙන්වන්න කොයි හරි ඔයාලට පෙන්වන්නම් පේන මොකද කියලා මේ මොකක් කර සර්පෙක් විස වෘද නැද්ද කියලා දන්නේ නැහැ කෙක්කර සර්පෙක් ඌර්ගේ මැරලා කියන්නේ නම් චප් වෙලා වගේ
දැන් ගල උඩ තල්ලා දාලා වගේ ඒ වගේ පේන්නේ. දැන් ඉතින් හවට ඇයි හතපු ඇයි බබා මොකද නෑ ඔයාර කැලේ ඇදර මේවා ඔව් අර නෑ රතු පාට කැලේ වැදෙන ඒවාද කොහෙද කැලේට තව යන්න තියෙනවා සද්දක ඕනේ මේ ගල පොඩි වුණාට අපිට නගිද්දි ගල පොඩි වුණාට අපි දැන් ආවල් පස්සේ විව්වේ දැක්කේ මේ මොකද කැලේත් එන්න තියෙන කන්දක් උඩ වගේ උඩකට එන්න තියෙනවා කැලේ. ඒ කියන්නේ මුදු මට්ටමේ තව උඩකට ඇවිදන් එන්න තියෙනවා. ඇවිදන් ආවල් පස්සේ කළු ගල තියෙන්නේ. ලස්ස වෙනද? අර අතන් තනිතලාවක් තියෙනවා. තනිතලාවක් තියෙනවා. ඒකලත් මේ කැලේ අතට කැලේ අස්සෙන් යන්න ඕනේ. මදෙන ගොඩක් සත්තු එමෙ නැත් ඒ හැරියට. ඕපන් ඒරියා ගන්න. අද ගොඩක් වෙලාවට අර මේ ඉස්සලා අපිට හොඳුරින් අලියෙක් නිකන් කුංචනාද කරනවා වගේ එනවනේ. එහුන්නේ නැද්ද ඔයාලට? එකම දෙයක් කියන්න තියෙනවා. අපි දෙන්න මේ කැලේ ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. මේ මොන වගේ එකක්ද කියලා අපි දන්නේ නැහැ. හරිද? දැන් මම මේ බෑක් කැම් එක අල්ලගෙන වටේ වීව් එක බල බල ඉන්නකොට සද්දයක් ඇහුණා. මම ෆ්‍රන්ට් කැම් එක ගත්තේ ඒකයි. හරි සද්දයක් ඇහුණා. හරි? ඇහුණාද? ඉන්නේ කොහමද? හොරා වගේ හොරෙන් බලන්න නැතුව සබ්ස්ක්‍රයිබ් කරලත් යන්න. මේමයි ඉතින් අපිට ඒ මොකෙද? මේ මීහරා. මොකද ගොඩක් කැලෑවල මීහරක් ඉන්නවා. මීහරක් ඉන්නවා. මට ඇහුන්නේ නිකන් අලියෙක් කුංචනාද කරනවා. මීහරා මේ ප්‍රගන්ඩ චැලෙන්ජ් කරු හද්දි ප්‍රගන්ඩෝ චැලෙන්ජ් දුන්නා. හරිද? අපිට යා කැලේ කිව්වා. කැලේ අපිට ෆුල් නයිට් එකක් ඉන්න කිව්වා. ඊට පස්සේ අපිට රංගවඩ අපිට චැලෙන්ජ් එකක් දුන්නා. අපිට චැලෙන්ජ් එකක් කියලා කිව්වා මේ කැලේ ෆුල් නයිට් එකක් ඉන්න ඕන කියලා. චැලෙන්ජ් එක බාරගත්තා ප්‍රගන්ඩෝ. අපි ආව කැලේට ආවා. හැබැයි ආවට මට හිතුණා හැබැයි ප්‍රගන්ඩෝ මේ චැලෙන්ජ් එක දුන්නා මට හිතෙන පොඩි සැකයක් තියෙනවා. මොකද මිනිහා ඇවිල්ලා භූත සීන් කරන ඩයල් යන්නේ. හොල්මන් පාස දුවනවා. මේ හොල්මන් වීඩියෝස් කරගෙන චරිතයක් නිසා මේ කැලේ ගැන කිව්වා. හරි විස්තරයක් කිව්වේ නෑ. එයා කිව්වේ කැලේට යන්න කැලේ ෆුල් නයිට් එක ඉඳලා වීඩියෝ එකක් දාන්න කියලා. හැබැයි අපි අතරමඟ එනකොට අපිට අර වයස්ක අංකල් කෙනෙක් හම්බුණා. එයා වයස්ක අංකල් අපි නිරාශ දිහා බලාගෙන නිරාශ කියලා ගොඩක් කට්ටිය දන්න සාජි කියලා. එයා දිහා බලාගෙන නිකන් අර අමුතු විදිහට කතා කරේ. ඇයි මේ කැලේට යන්නේ? මොකක්ද හේතුව? අරකද මේකද කියලා. අනික අපිට කැලේ මැද්දට එනකොටත් අපි යද්දි අපිට කිව්වේ යන්න මහත්තයා යන්න ගිහලා අඩේ කරගෙන එන්න. මේ සද්ද ගන්න එපා කියලා. ඒත් අපිට එම් බෑ අපි සද්ද කරනවා. අපි දෙන්නගේ කටවල සද්දයිනේ. මොනවා වුණත් අර පොඩ්ඩක් අපිට අතන ගල නගිනකොට දෙපාර තුන් පාර අපිට ගල නගින්න හම්බුන්නේ නැහැ. ගල නගින්න එක මට හිතුණා කවුරු නගින්න දෙන්නේ නැහැ වගේ එකක් වගේ දැනුණා මට. නගින්න try කරා මම මාව දෙපාරකට ඉස්සලා ගියා. මම නගින්න හම්බුනේම නැහැ. මේ ඒ හිතේ පොඩි මේකක් තියෙනවා. අර අංකල් කියපු දෙයත් එක්ක මට පොඩි හිතේ මේකක් තියෙන. ඒක නිසා මට කැලේ අස්සටම යන්නේ නැහැ. අපි දෙන්න මේ ගල් පර්වතේ අපිට අංකලුත් කිව්වේ මෙතන ඉන්න කියලා. ඒ වයසේ අංකලුත් කිව්වේ මෙම ගල් පර්වතේ තියෙන එතන ඉන්න කියලා. අපි මේ ගල් පර්වතේ තමයි අපි මෙතන අතන තමයි ටෙන්ට් එක ගාගන්නේ.
ටෙන්ට් එක ගාගෙන අපි නයිට් එකක් ඉන්නවා. බලමු අපි ඒතුළු ටික දැන් මෙතන පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා ගන්න ඕන. අපි දැන් ඉන්නවා කැලේ ඉන්නවා කියලාම ඉන්න බෑනේ. මේ මෙතන තියෙන වල්ගස් ටික පොඩ්ඩක් හෙට මෙහෙට කරලා අපි ටෙන්ට් එක ගා ගන්න ඕනේ. ඔය කැලේ මෙහෙටෙන් ඔය මෙහෙට ලයින් මේ බලු අපි ඒතුළු ටික මගේ රත්තරන් යාළුවනේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ගයිස් අපි කැම්ප් කරන්න ආවට පොඩි බයක් තියෙනවා. ආස අඳුරු කරලා රැට වහීද කියලා බලමු. හරි අපි කැලෙන් අර ගලෙන් පොඩ්ඩක් කැලේ ඇතුළට ආවා. පේනවද ගස්වල සයිස් එක? ඉන්න ගාවටම කැලේ වැවිලා තින්නේ. මෙන්න මේ ගහ උඩට නගින්න මට ඕන. එතකොට මේ ගහ උඩට නැග්ගනම් මට ඔය කියන කැලේ ආස්සේ ලොකු view එකක් පේනවා. ඇතුළට යන්නත් මොකද්ද වගේ බලමු. බබා ඇතුළට යනවා මොකද කරන්නේ? යන්න. සුද්ධ කරගෙන යන්න වෙන්නේ. හරි ගයිස්. ගොඩක් රෑ වුණා. සමා වෙන්න ඕන ඉස්සලාම් කියන්න සමා වෙන්න කියලා. ගොඩක් වීඩියෝස් අපිට ගන්න බැරි වුණා. වැස්සා. හරි. ආලෝකේ අම්බුණා. හරි ගයිස්. අපිට හවස් වරුවේ කිසිම වීඩියෝ එකක් ඔයාලට ගේන්න බැරි වුණා. හේතුව වැස්සා. අපිට මේ ටෙන්ට් එකක් ගහගත්ත බුදු ගේමක් දීලා වැස්සා තාමත් වැස්සේ අඩුවක් නැහැ. ඒ වුණාට අපි ටෙන්ට් එක අස්සේ තියාගෙන හැදුව පොඩි කෑමක්. කැම්ප් එකේ රෑ ආහාර වේල. ආහාර වේල ගන්න දන්නේ. මොනවා කරන්නත් අපි යන්න තියෙන කැන්දයි. රෑ කැලේ හදපු නූල් টොප් බඩුව වයිෆ් හදපු. ලවුද? කන්න ගත්ත විතරයි ගයිස්. කලින් පාරත් ආවා. පිටි ගණන් ගත්තේ නෑ. කවුරුතර? කොතන කවුරු ඉන්නවද? නෑ මේ ළඟමයි සද්ද ඇහුනේ. Bapak, क्या में कर? मैं या गले पत्र इन चले इन पाए ना dan nambah ay pitas magi pilih pas kan no පාපි යන්න පිස්සුද මේ වෙලාව කැලියසින් යන්න එන්නේ
විතර ගන්න මම ගලවඩ යමු. ටෝච් එකෙත් බැටරි නැහැ. එපා එපා. කැලියල් තියෙන අදුලට යන්න බෑ. අපි මේ වැස්සේරි කමන්නේ. මේ ගලවඩ යමු. ගලවඩ සේෆ්. ඉන්නකොට පිපෙනවා. කතා ගන්න තුනේ අප්පා තෙමෙනවා. ඕක දැන්වත් නතර කරන්නනේ. ඕක රෙකෝඩ් කරන එක දැන්වත් නවත්තන්නනේ. පොඩ්ඩක් ඉන්න අප්පා මේ ඔක්කොම මේ ටෙන්ට් එක දාගන්න ඕනේ. ඊට පස්සේ තෙමෙ තෙමෙ ඉන්නේ. අන්න අතර මන්න පිටින් අරගෙන ගිහිල්ලා. बाबा